රයිට් අපි මේ වීඩියෝ එකෙන් බලමු People's Bank එකේ අලුත් වුණු FD rate සම්බන්ධව තොරතුරු. ඉතින් People's Bank එකේ 2026 ජූනි 1 වෙනිදා මෙන්න මෙයාලගේ FD rates අලුත් වුණා. ඉතින් මේ වීඩියෝ ගන්න අද දවස මතක් කරන්නම්. අද දවස් වෙන්නේ 2026 ජූනි මාසේ 3 වෙනිදා තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මහජන බැංකුවෙත් මේ වෙනකොට ස්ථාවර තැන්පතු සඳහා තියෙන පොලි අනුපාතික යම් තාක් දුරකට වැඩි වෙලා තියෙනවා. ඉතින් මාස 1ක කාලයක් සඳහා මේ වෙනකොට 6.25යි. ඒ වගේම මාස 3ක කාලයක් සඳහා කල්පිරින්දි පොලිය ගන්නවන 6.75යි. මන්ත්ලි ගන්නවන ඒ කියන්නේ මාසිකව පොලිය ගන්නවන 6.5යි. මෙතන සඳහන් කරලා තියෙන සියලු පොලි අනුපාතික වාර්ෂික සඵල පොලි අනුපාතය තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ අනිවාර්යෙන් මේ අදාළ කාල වකවානුවට නැවත පොලිය ගණනය වෙලා ලැබෙන්නේ. මම මේ වීඩියෝ එක අවසානයේදී පෙන්නනවා කොහොමද පොලිය ගණනය කරන්න කියන දේ සම්බන්ධවත්. ඒ හින්දා වීඩියෝ එක අවසන් වෙනකන් රැඳී සිටින්න. ඒතර ඕගොල්ලන්ටත් ඩිපොසිට් ගන්න බලාපොරොත්තු වෙන amount එකත් එක්ක ලැබෙන පොලිය කොච්චරද කියලා තනියම ගණනය කරගැනීමේ හැකියාවක් තියෙයි. ඉතින් මාස 6ක කාලයක් සඳහා කල්පිරින්දි පොලිය ගන්නවන 7යි. මාසිකව ගන්නවන 6.75යි. අවුරුද්දක කාලයක් සඳහා කල්පිරින්දි පොලිය ගණන් 7.25යි. මාසිකව 7යි. ඒ වගේම මාස 24ක කාලයක් සඳහා කල්පිරින්දි 7.5යි. මාසිකව 7යි. මාස 36කට කල්පිරින්දි 7.75යි. මාසිකව 7යි. මාස 48කට කල්පිරින්දි ගන්නවන 9.5යි. මන්ත්ලි ගන්නවන 8.05යි. මාස 60කට කල්පිරින්දි ගන්නවන 10.25යි. මාසිකව ගන්නවන 8.25යි. ඒත් එකම මතක් කරන්න ඕන මෙන්න People's බැංකුවේ විශේෂ තැන්පතු කිහිපයක් හඳුන්වලා දීලා තියෙනවා. මේ කියන තැන්පතුව හැබැයි ඔයාට ඕපන් කරන්න අවම තැන්පතු මුදල් විදිහට රුපියල් 2,50,000කින් තමයි මේ කියන තැන්පතු තුන ඕපන් කිරීමේ හැකියාවක් තියෙන්නේ. තුනක් නෙමෙයි හතරක් තියෙනවා එතන. මෙතන මෙන්න මේ විදිහට තියෙනවා අවුරුදු 2ක කාලයක් සඳහා ඔයා කල්පිරින්දි පොලිය ගන්නවන 9.5ක පොලිය අනුපාතයකුත් මාසිකව ගන්නවන 8.7ක පොලිය අනුපාතයක් ලබා දෙනවා. ඒවත් එක්කම අවුරුදු 3ක කාලයක් සඳහා වා කල්පිරින්දි පොලිය ගණන් 10යි. මාසිකව ගණන් 8.75යි. අවුරුදු 4කට වා කල්පිරින්දි පොලිය ගණන් 10.5යි. මාසිකව ගණන් 8.8යි. ඒ වගේම අවුරුදු 5ක කාලයක් සඳහා වා කල්පිරින්දි පොලිය ගණන් 11.05යි. මාසිකව ගණන් 8.85යි. ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න හම්බෙන්නේ නැති මෙතන normally FD එකක් අවුරුදු 5කට දැම්මොත් ඔයාට කල්පිරින්දි හම්බෙන්නේ 10.5යි. නමුත් මේ කියන People's Wealth කියන ෆික්ස් ඩිපොසිට් එක දැම්මොත් ඔයාට අවුරුදු 5ක කාලයක් සඳහා 11.5ක් ලබා ගැනීමේ හැකියාවක් තියෙන පොලි අනුපාතයක්. ඉතින් නමුත් මෙතන විශේෂත්වය වෙන්නේ මෙන්න මේ කියන FDs ඕපන් කරන්න නම් ඔයා අවම තැන්පතු මුදල විදිහට රුපියල් 2,50,000ක් දාන්න ඕන කියන දේ සම්බන්ධව. ඉතින් ඔයා ටිකක් වැඩි amount එකක් ඩිපොසිට් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයා මෙන්න මේ කියන ඉන්වෙස්ට්මන්ට් ස්කීම් එකකට යන එක වඩා ඔයාට වාසිදායකයි කියලා මම යෝජනා කරනවා. ඉතින් අපි දැන් බලමු කොහොමද මේ පොලිය ගණනය කරන්න කියන දේ සම්බන්ධවත්. මම මෙතෙන්දි මුලින්ම ඔයගලන්ට මාස 6ක කාලයක් සඳහා රුපියල් 5,00,000ක් දැම්මොත් අපි බලමු කොහොමද පොලිය ගණනය කරන විදිහ. රුපියල් 5,00,000ක් දානවා අපි උදාහරණයකට මාස 6කට ඔයා කල්පිරින්දි ගණන් 7ක පොලිය අනුපාතයක් ලබා දෙනවා. එහෙනම් මේක මුලින්ම ගුණ කරන්න 7ෙන් බෙදන්න 100ෙන්. දැන් මේක මාස 6කට කැල්කියුලේට් කරගන්න ඕනේ. එහෙනම් මේක බෙදන්න 12ෙන් ගුණ කරන්න 6ෙන්. මේ තියෙන්නේ withholding tax එක අඩු කරන්න කලින් ඕගොල්ලන්ට ලැබෙන පොලිය ඔයා රුපියල් 5,00,000ක් මාස 6ක කාලයක් සඳහා දැම්මොත් මාස 6ක් අවසානයේදී ලැබෙන පොලිය. ඉතින් මෙතනින් ඇත්තටම ඕගොල්ලන්ගෙන් 10%ක පොලි 10%ක withholding tax එකක් කැපෙනවා. ඔයාට හැබැයි ඔයාට පුළුවන් ඒ කියන withholding tax එක අය කර ගැනීමෙන් වැළකී සිටීමේ ක්‍රමවේදයකුත් තියෙනවා. ඒ සඳහා ඔයා ඒක අයදුම් කළ හැක්කේ වාර්ෂික taxero කළ හැකි ආදායම් රුපියල් 18,00,000ට වඩා අඩු පුද්ගලයෙක් නම් ඔයාට පුළුවන් බැංකුවට ස්වයං ප්‍රකාශයක් ලබා දීම මගින් ඔයාගෙන් මේ කියන withholding tax එක කපා ගන්න එපා කියලා ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් ඒකට ඔයා කරලා යුතු ක්‍රමවේදය සම්බන්ධයෙන් මම කරපු වීඩියෝ එකක් තියෙනවා. ඔයගොල්ලෝ අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න WHT එහෙම නැත්නම් withholding tax කියලා. ඒතකොට මම මේ වීඩියෝස් වල ලින්ක්ස් ඕගොල්ලන්ට ෂෙයා කරන්නම්. ඉතින් මේ විදිහට ඕගොල්ලන්ට ඉදිරි මේ process එක කරගැනීමේ හැකියාවක් තියෙන මේ ඇප්ලිකේෂන් එක කොහොමද ෆිල් කරන්නේ බාර දෙන්න ඕන මොනවාද ඒ තොරතුරු සියල්ලක්ම ඕගොල්ලන්ට මේ වීඩියෝ එක බැලුවාම තේරුම් ගන්න හැකි වෙයි. අපි බලමු ඒත් එක්කම ඔයාගෙන් withholding tax එකත් අය වෙනවා නම් කොහොමද ඒක ගණනය කරන්න කියලාත් මේක මම මෙන්න මේ විදිහට කෙටි ක්‍රමයකට ගණනය කරනවා. මම මේක ගුණ කරනවා 0.9න්. ඒතකොට කෙලින්ම ඕගොල්ලන්ට 10%ක withholding tax එකත් අඩු වෙලා ලැබෙන ශුද්ධ පොලිය ගණනය කරගන්න පුළුවන්. ඔයා රුපියල් 5,00,000ක් මාස 6ක කාලයක් සඳහා තැන්පත් කළොත් ඔයාට මාස 6ක අවසානයේදී පොලිය රුපියල් 15,750ක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒත් එකම අපි බලමු
රුපියල් ලක්ෂ 5ක් මාස 6කට දාලා ඔයා මන්ත්ලි ඉන්ට්‍රස්ට් එක ගන්නවන කොහොමද පොලිය ගන්න කරන්න කියලා මාසිකව ගන්නවා සිට 6.75යි පොලිය අනුපාතය. හින්දා මේක ගුණ කරන්න 6.75 බෙදන්න 100. දැන් මේක මාසයකට බලන්න ඕනේ. හින්දා බෙදන්න 12න්. මේකනොත් අපි දැන් විත්හෝල්ඩ් ටැක්ස් එකත් අඩු කරමු. මේක ගුණ කරනවා 0.9න්. රුපියල් ලක්ෂ 5ක් මාස 6ක කාලයක් සඳහා මාසිකව පොලිය ගන්න තැන්පත් කළොත් ඔයාට මාසිකව රුපියල් 2531.25ක් පොලිය විදිහට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒත් එකම අපි බලමු. බලමු දැන් අවුරුදු 2ක කාලයක් සඳහා රුපියල් ලක්ෂ 5ක් තැන්පත් කළොත් කොහොමද පොලිය ගන්න කරන්න කියලා මම මුලින්ම කල්පිටින් පොලිය ගන්න කරන්නම්. කල්පිටින් ගන්නවා නම් 9.5යි. හින්දා මේක ගුණ කරන්න 9.5 බෙදන්න 100. දැන් මේක අපි අවුරුදු 2කට කැල්කියුලේට් කරගන්න ඕනේ. හින්දා මේක ගුණ කරන්න 2කින්. මේ තියෙන විත්හෝල්ඩ් ටැක්ස් එක අඩු කරන්න කලින් ඕගොල්ලන්ට ලැබෙන පොලිය ඔයාගේ විත්හෝල්ඩ් ටැක්ස් එක අය වෙන්නේ නැත්නම් මේ කියන රුපියල් 95000ක පොලිය මුදල් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒත් එකම අපි බලමු විත්හෝල්ඩ් ටැක්ස් එකත් අඩු කරනවා නම් මේක ගුණ කරන්න 0.9. රුපියල් ලක්ෂ 5ක් අවුරුදු 2ක කාලයක් සඳහා තැන්පත් කළොත් ඔයාට අවුරුදු 2ක් අවසානයේ පොලිය රුපියල් 85500ක මුදලක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒත් එකම අපි බලමු. රුපියල් ලක්ෂ 5ක් දාලා අවුරුදු 2කට මන්ත්ලි ඉන්ට්‍රස්ට් එක ගන්නවන කොහොමද පොලිය ගන්න කරන විදිය මන්ත්ලි ගන්නවන සිට 8.7යි. මේක ගුණ කරන්න 8.7 බෙදන්න 100. මාසයකට බලමු බෙදනවා 12යි. මේ තියෙන විත්හෝල්ඩ් ටැක්ස් එක අඩු ගන්න කලින් ලැබෙන පොලිය විත්හෝල්ඩ් ටැක්ස් එකත් අය කරනවා නම් මේක ගුණ කරනවා 0.9. රුපියල් ලක්ෂ 5ක අවුරුදු 2ක කාලයක් සඳහා මාසිකව පොලිය ගන්නවා තැන්පත් කළොත් ඔයාට මාසිකව රුපියල් 3262.50ක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම මේ පෙන්නපු විදිහට ඔයගොල්ලන්ට තනියම පොලිය ගන්නේ කරගන්න තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න ඔයා ඩිපොසිට් කරන්න බලාපොරොත්තු වෙන amount එකත් මතක ඇතුව time period එක මොකක්ද කියලා මම ඉතින් වෙලාව තියෙන විදිහට ඔයගොල්ලන්ට reply එකකින් ලැබෙන පොලිය කොච්චරද කියලා mention කරන්නම්. මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් වුණා ප්‍රයෝජනවත් වුණා කියලා හිතෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න yes කියලා. ඒක මගේ ඉදිරි වීඩියෝ සැලසුම් කිරීම සඳහා ඔයගොල්ලෝ කමෙන්ට්ස් ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. ඒත් එකම මෙවැනි ලේටස් FD රේට් සම්බන්ධ තොරතුරු දැනගත යුතු බැංකුවක් මූල්‍ය ආයතනයක් තියෙනවා නම් ඒ බැංකුවේ මූල්‍ය ආයතනයේ නම මොකක්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒතකොට ඉදිරියේදී අපි ඒ සම්බන්ධව ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරන් එන්නම්. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. channel එක ඔයගොල්ලන්ට ඉදිරියේදී ප්‍රයෝජනවත් වේ වැදගත් වේ කියලා හිතනවා නම් channel එක subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. thank you very much.